කොහොමද ඔයාලට මං අද පොඩි වීඩියෝ එකක් තමයි ඔයගලන්ට අරගෙන ආවේ. අපි ලංකාවට ආව දවසක ගත්ත පුංචි වීඩියෝ එකක්. අපි බලමු මොනවද ඒකේ තියෙන්නේ කියලා. හදිස්සියේ ගිය නිසා අපිට යන්න ලොකු වෙලාවක් හම්බුන්නේ නැහැ. ඇත්තටම අපි පුංචි ගමනක් තමයි ගියේ. නංගිලගේ ෆැමිලි දෙකයි අපි. මෙතනට කියන්නේ උණුවටුන ඇග්නස් කියලා. හරිම ලස්සනයි. මට හිතුණා වීඩියෝ ක්ලිප් එකක් ඔයගලන්ට තරන් ආවොත් හොඳයි කියලා. මෙතන ඇත්තටම ගොඩාක් ලස්සන තැනක්. ඔයගලන්ට ඉස්සරහට බලා ගන්න පුළුවන් වීඩියෝ එකේ. මං ගිය තැන එතන පොඩ්ඩක් කිචන් එකක් වගේ තිබුණා. එතන තමයි වීඩියෝ කරගත්තේ. හරිම ලස්සන තැනක්. හරිම නිස්කලංක තැනක්. ඔයගලන්ට ඉස්සරහට බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ උඩම තට්ටුවේ බැල්කනි රෙස්ටෝරන්ට් එකෙන් පේන විදිහ. දැන් වෙලාව 6:00යි. ඔයගලන්ට පේනවා ඉර බෑගෙන යනවා ලස්සන විව් එකක් තියෙනවා. ඒ වගේම ගාලු කොටුවත් මෙතනට හොඳට පේනවා. අපි රෑ වෙලා බලමු කොහොමද පේන්නේ කියලා. ඇත්තටම කෑමත් හරිම රසයි එතන. අපි චිප්ස් ඒ වගේම කොත්තෝ ඒ වගේ හොට් බටර් කටල් ෆිෂ් ඒ වගේ දේවලුත් ගත්තා. ඩ්‍රින්ක්ස් උත් හරිම රසයි. දැන් මේ ඔයගොල්ලන්ට පෙන්වන්නේ රෑ වුණාට පස්සේ. මේ ගොඩක් තියෙන්නේ නැව්. ගාලු වලායට එන නැව් තමයි මේ තියෙන්නේ නවත්තලා. ඈතින් පේන්නේ ගාලු වරාය. ගොඩාක් ලස්සට පේනවා මෙතනට. ඊට පස්සේ ටිකක් රෑ වෙලා අපි ගියා ගාලු කොටුවේ චුට්ටක් ඇවිදින්න. ඒකෙත් පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් මම ඔයගලන්ට ගෙනාවා. ගාලු කොටුවේ මට හරියටම මීට කලින් ඇවිදින්න බැරි වුණා. මං එදා ගිහිල්ලා තමයි ටිකක් හරියට ඇවිද්දේ. එන්නකෝ වැඩි කතා බහක් නැතුව ගාලු කොටුවේ ලස්සන බලන්න. අපි ආයි එනකොට අබුඩාබි එයාපෝට් එකේදී ගත්ත වීඩියෝ ක්ලිප්ස් ටිකක් තමයි දැන් ඔයගලන්ට පෙන්නන්නේ. මම ලංකාවෙන් එනකොට කිචන් එකට ඕන බරු ටිකක් අරගෙන ආවා. ඒකත් බලලම ඉන්නකෝ.
මම ගෙනාපු බඩුවල වීඩියෝ එකක් වෙනමම විස්තරාත්මකව ගේන්නම්කෝ. ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් මම ගිහින් එන්නම්. ඔබ සැමට සුබ දවසක්.